යෝගට් වලට බිස්කට් දාලා කාපු අය මේක try කරලා බලන්නකෝ ආස හිතෙයි. හරිද? චීස් නැතිව චීස් කේක් ලාබෙට රසට හදන හරිම විදිය මේක තමයි. මේක නම් මාරම රසක් තියෙන්නේ. පෙනුමෙනුත් රසෙනුත් චීස් කේක් වගේමයි. මොදෝපු කිරි ලීටරයක් අරගන්න. ඒක මෙන්න මේ විදියට පිරිසිදු රෙදි කෑල්ලකට දාගන්න. මෙහෙම හොඳට මිරිකලා මේකේ තියෙන වතුර ටික යවා ගන්න ඕන. ඉතිරි වෙලා තියෙන වතුර ටිකත් යන්න ඒක උඩින් බරක් තියලා පැය 4ක් වගේ ඉතිරි වතුර ටිකත් බේරිලා යන්න තියන්න. මේවා දන්නව නේද? මාරි බිස්කට් ලොකු පැකට් එකක්ම මේකට දාගන්න ඕන. පවුඩර් වෙනකම්ම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ බලන්න මෙන්න මේ විදිහට. බිස්කට් පවුඩර් එකට දිය කරගත් ඇස්ට්‍ර හරි බටර් හරි ග්‍රෑම් 100ක් දාගන්න ඕන. දැන් මේක හොඳට මිශ්‍ර කරන්න. මේක නම් චීස් කේක් හදන තැටියක්. මේකක් නැති වුණත් ඔයාට නෝමල් කේක් තැටියට තෙල් කඩදාසියක් දාලා තමයි මේ ටික දාගන්න ඕන. හොඳට මේ විදියට තද කරගන්න. පැය 4කට පස්සේ අපේ කිරි එක මෙන්න මේ විදියට සෙට් වෙලා තියෙනවා. මේ ටික බ්ලෙන්ඩ් එකට දාගන්න ඕන. මේ මොනවද කියලා දන්නවද? අපේ කට්ටියට මේකේ නම නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? මිල්ක් මේඩ් ලොකු එකකුත් දාලා ඒකටම බිත්තර පහකුත් දාගන්න ඕන. වැනිලා තේ හැන්දකුත් දාගන්න ඕන. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒ මිශ්‍රණය මෙහෙම දාගන්න. ඒ ටික සෙට් වෙන්න පොඩ්ඩක් මෙහෙම කරන්න. දැන් ඉතින් මොකද කරන්නේ? වෙන මොනවද කරන්න දානේ? මේක බේක් කරගන්න ඕනේ. සෙල්සියස් 180ට විනාඩි 45ක් මේක බේක් වෙන්න තියන්න. දැන් ටොපින් එක හදාගන්න ඕන. ඒකට මම ගත්තේ අන්නාසි. අන්නාසි නැතිව පැෂන් හරි ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි උනත් මේකට ගන්න පුළුවන්. ඒක ලිපේ තියලා ටිකකින් වතුර ටිකක් දාගන්න. සීඩි ටිකකුත් ඔයාලට කැමති ගානට දාලා ජෙලටින් මේස හැන්දකුත් දාලා බෙරි වෙන ගානට කුක් කරගන්න ඕන. ඒ ටිකක් නිවෙන්න තියලා අපි බේක් කරගත්ත චීස් කේක් එක උඩට මෙන්න මේ විදිහට දාගන්න ඕන. දැන් මේ ටික සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ පැය 10ක් 12ක් වගේ තියන්න ඕන. ඔන්න මේ තියෙන්නේ අපේ රසම රස චීස් කේක් එක. යෝගට් වලට බිස්කට් දාලා වගේ නෙවෙයි. මේක පෙනුමෙනුත් රසෙනුත් චීස් කේක් වගේම තමයි. මාරම රසක් තියෙන මේක. යෝගට් වලට බිස්කට් දාලා කාපු වගේ යාළුවට